අද ඔයාලට ගෙනාවේ කුතුහලයේ පිරුණු ලස්සන කොරියන් චිත්‍රපටයක්. 2024 මැයි මාසයේ රිලීස් වුණු මේ ෆිල්ම් එක ඩොලර් මිලියන 8.8ක් වගේ ඉහළ ආදායමක් උපයපු ෆිල්ම් එකක්. වැඩි කතාවක් නැතුව අපි ෆිල්ම් එකට යමු. ගෝජෙන්ටේ කියන්නේ මේ නගරයේ ජීවත් වෙන දේපළ වෙළඳ නියෝජිතයෙක්. ඒ කියන්නේ මෙයාට තියෙන්නේ අපේ ගේ විකුණලා දෙන්න කියලා මෙයාට බාර දුන්නාම ඒක කස්ටමර්ව හොයාගෙන විකුණන එකයි. මෙයාගේ විනෝදාංශය තමයි හොරෙන් බලන එක. මෙයාගේ ඔෆිස් එකේ ඉන්නවා තව කෙල්ලෙක්. හැබැයි කියන වැඩේ කිසි දෙයක් කරන්නේ නැහැ. ඉස්සෙල්ලා කියවනේ මෙයාගේ විනෝදාංශය හොරෙන් බලන එක කියලා. හැබැයි ඉතින් මෙයා හොරෙන් බලන්නේ යාට විකුණන්න කියලා දෙන ගෙවල් තමයි. ඒක නරක වැඩක් වුණාට ගිහින් කරන්නේ නිකන් බලන එක විතරයි. එහෙම කිව්වට පොඩි පොඩි තියෙන අඩුපාඩු හදලා එන එක නම් කරනවා. හරිම විනෝදයෙන් තමයි කාලය ගෙවන්නේ. මේ යන හැම ගෙදරකීම වැඩකට නැති බඩුවක් අරගෙන ඇවිත් පොඩි කලෙක්ෂන් එකකුත් තියාගෙන ඉන්නවා. ඔහොමදී දවසක් කෙල්ලෙක්ව දකිනවා. එයාගේ නම සෝරා. මෙයා ගැන කුතුහලයක් එනවා. මිනිස්සු ගැන හොයන එකනේ මෙයාගේ විනෝදාංශයක්. සෝරා සොසේජස් එකක් අක්කා ඇවිත් වීගන් සැලඩ් එකක ෆොටෝ එකක් පෝස්ට් කරනවා. ඉතින් මෙයා ගැන හොයන්න ඕන කියලා සෝරාගේ පස්සේ යනවා. ඉන්න තැනත් හොයාගෙන එයාගේ නමත් ලියුම් පෙට්ටියේ තිබුණු ලියුමකින් හොයාගන්නවා. ඒ නම සෝෂල් මීඩියා වල සර්ච් කරලා එයාගේ ප්‍රොෆයිල් එකත් හොයාගන්නවා. සෝරාගේ වැඩේම ෆොටෝ ගහන එක තමයි. ඒවත් අර කෑම වගේම බොරු ඒවා වෙන්නේ නැති කියලා මෙයාට හිතෙනවා. ඇයිගේ පස්සෙන් යන පස්වෙනි දවස තමයි මේ. ඔන්න එදා පාරේ ඉන්න පූසෙක්ට කන්න දෙන්න හදනවා. ඔහොම ටික ටික දින ගෙවිගෙන යනවා. මේ 112 වෙනි දවස. කාලෙකින් හොඳට ඇඳගෙන ගිහිල්ලා කැෆේ එකක සෙල්ෆියක් ගන්නවා. ජෝන්ට හිතන්නේ මේක සෝරාගේ සාමාන්‍ය ජීවිතේ නෙවෙයි කියලා. දැන් ජෝන්ට ඕන සෝරාගේ ගේ ඇතුළට යන්න. පාස්වර්ඩ් එක කොච්චර ගැහුවත් දොර අරගන්න බැරි වෙනවා. හැබැයි පහුවදා ජෝන් ඔෆිස් එකේ ඉදි හිතාගන්න බැරි විදියට සෝරා එනවා. ඔහුට පුදුමයි. ගේ විකුණ ගන්න කියලා තමයි එන්නේ. ජෝන් සෝරාව දන්නවා වුණාට නොදන්න ගානට ඉන්න ඕන හින්දා එක එක ප්‍රශ්න අහන්න ගන්නවා. සෝරාට ඒවට හිනක් යනවා. ගෙදර ගිවිසුම ඉල්ලගෙන ඒක බලලා කියනවා අවුරුද්දක්වත් ඉඳලා නැහනේ ගෙදර හොල්මනක්වත් ඉන්නවද කියලා. ඇය නම් කියන්නේ රැකියාවේ මාරුවක් කරන් යනවා කියලා. ජෝන් ඇත්ත දන්නේ හින්දා තනියම හිතනවා ඇයි මේ බොරු කියන්නේ කියලා. ඇය ගෙදර කී එක දීලා වැඩේ ඉක්මනට කරලා දෙන්න කියනවා. ජෝන් මේ පාර නම් ලේසියෙන් ගේ ඇතුළට යනවා. කෑම කාලා ෆොටෝ දාන තැන්න හැමත් දකිනවා. ඇයගේ කාමරයට ගිහින් හිස් ක්‍රීම් එකක් අරන් ඒක තියාගන්නවා ඔහුගේ කලෙක්ෂන් එකට. ගෙදර තියෙන අඩුපාඩුවක් හදන්නත් අමතක කරන්නේ නැහැ. සෝරා එදා හම්බුණු පූසගේ කකුලක් කැඩිලා හින්දා හොස්පිටල් යන ගමන් කියලා ලයිව් එකකුත් යනවා. මේ කරුණාවේ හින්දාම ඇයට ලොකු ෆෑන් බේස් එකකුත් ඉන්නවා. තුන්වෙනි පාරටත් සෝරාගේ ගෙදරට හොරෙන්න යනවා. ඒත් ඔහු දකින දෙයින් ඇස් අදාගන්න බැරි වෙනවා. සෝරා පුටුවක් උඩ මරලා දාලා. එහෙම නැත්නම් සියදිවි හානි කරගෙන. ඔහුට කරගන්න දෙයක් හිතාගන්න බෑ. පොලිසියට කතා කරන්නත් බෑ. ඔහු ඇතුළුනේ හොරෙන් හින්දා. ඔහු ආපහු ගෙන් මැසේජ් එකක් දානවා. ඔයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහනේ. මම ගනුදෙනුකාරයෝ දෙන්නෙක් එක්ක රැට එන්නම් කියලා. ඔවුන් දෙන්නත් එක්ක නොදන්න විදියට ගිහින් දොරට තට්ටු කරලා නැති හින්දා දොර අරගෙන ඇතුළට යනවා. මේ දෙන්නට තමයි මුලින්ම ඇතුළට යන්න දෙන්නේ. මිනිහ දැකලා බය වේද? කෙල්ල කෑ ගහනවා. හැබැයි ඒ ගෙදර හරි පිළිවෙලයි කියලා. පුටු උඩ කවුරුත් නැහැ. අඩුම ලේ පැල්ලමක්වත් නැහැ. ජෝන්ගේ බය තවත් වැඩි වෙනවා. මං සාක්ෂිකාරයද නැත්නම් මිනිමරුව මාව දැක්කද කියලා. දවස් 4කුත් ගිහින් තාම මිනිහ හම්බ වෙලා නැති හින්දා පොලිසියට පැමිණිලි කරනවාද කියලා හිත ඔෆිස් එකට යනවා. ඒ ඇති මේස උඩ රතු පාට ලියුම් කවර එක ලියුමක් තියෙනවා. ඒකේ තියෙන්නේ තමුන් නේද කියලා. තව ඇයගේ මැරිච්ච ෆොටෝ එකකුයි ඔහු ගෙදරට ඇතුළු වෙන ෆොටෝ වගේකුත් තියෙනවා. තව ලේ පැල්ලමක් අතර තියෙන කෙස් ගහක ෆොටෝ එකකුත් තියෙනවා. ඔහු හොඳටම බය වෙනවා. ඒ එක්කම කෝල් එකකුත් එනවා. ඒකෙන් කියන්නේ එයාගේ අම්මගේ අලු තැම්පත් කරලා තිබ්බ ස්ථානේ කවුරු හරි කඩලා කියලා. ඔහු එතනට ගිහින් ඒකත් අරගෙන කාර් එකට ඇවිත් ඉද්දි කට්ටියක් කෑ ගහනවා. ඒක ඇහිලා බලද්දි කන්දේ ඉඳන් ලොරියක් එනවා එයාගේ පැත්තට. ඒත් ඒක හැපෙන්නේ ඉස්සෙල්ලා එළියට පැන ගන්නවා. ඒ ගැන හොයන්නේ CCTV චෙක් කරා ඒ ගැන විස්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඔය අතර කෙල්ලේ පොලිසියට එනවා එයාගේ යාළුවා දවස් 4ක ඉඳන් අතුරුදහන් වෙලා කියලා. එයා අන්තිමට කතා කරපු වෙලේ ආයෙ ෆෝන් ආන්සර් කරේ නැත්තම් පොලිසියට කියන්න කියලා කිව්වොත් මම ඒක සීරියස් ගත්තේ නැහැ කියලා තමයි ඇය කියන්නේ.
තවත් දවසක් ජෝන්ට ඔෆිස් එකට යද්දී පොලිසියනුත් ඇවිත් ප්‍රශ්න වගේක් අහන්න කියලා. ගෙදර යතුරු ගැන වගේම එහෙ යද්දී ඇය උන්නද කියලාත් අහනවා. ගොඩක් වෙලාවට නැහැ. ඇයගේ ඉක්මනට විකුණන්න කියලා කිව්ව හින්දා මැසේජ් එකක් දාලා ඇතුළට යනවා කියලා උත්තර දෙනවා. ගෙදරට ගිය අනිත් අයගේ ලිස්ට් එක වගේම ගෙදර යතුරුත් පොලිසියෙන් ඉල්ලගෙන යනවා. පොලිසිය ගිහින් ගේ පරීක්ෂා කරනවා. ජෝන් වෙන බිල්ඩිමක ඉඳන් හොරෙන් බලාගෙනයි ඉන්නේ. ඔහොම චෙක් කරද්දි පුටුවේ යට ලේ පැල්ලමක් තියෙනවා දකිනවා. පොලිසිය ගෙන්වලා ඒක පරීක්ෂා කරනවා. වැඩේ වැරදුනොත් ජෝන් වහුවෙන හින්දා සෝෂල් මීඩියාවල හෝඩුවාවක් හොයාගන්න කියලා හිතාගෙන පරීක්ෂා කරනවා. ඒකෙදි දකිනවා සෝරා කොච්චර පැහැදිලි කරත් පරිත්‍යාග අනිසි ලෙස පාවිච්චි කරනවා කියලා ගොඩ දෙනෙක් බැනලා තියෙනවා. ඔය අතර දකිනවා එදා පොලිසියට ඇවිත් යාළුවා නැහැ කියලා පැමිණිලි කෙරුව කෙල්ලෙක්ට ප්‍රශ්න වගේක් තිබ්බ වීඩියෝ ටිකක්. දෙන්න ඒවට නඩුත් දාගෙනයි තියෙන්නේ. ඒ කෙල්ලත් සෝරා කරන දේවල්ම තමයි කරන්නේ. එයා වගේම අදිනවා පළඳිනවා. එයා යන තැන් වලටම ගිහින් ෆොටෝ ගහනවා. ඇයි තමයි පළවෙනි සැකකාරිය වෙන්නේ. ඇගේ වීඩියෝස් ටික බලලා ඉන්න තැනත් හොයාගන්නවා. පොලිසිය සෝරාව හොයන්න ගන්නවා. තවත් දවසක් ජෝන් යනවා හොළුන්ගේ ගෙදරට. පිටිපස්ස ජනේලකින් පැනලා ඇතුල් වෙලා විස්තර ටිකක් හොයන්න ගන්නවා. එතනදී හම්බ වෙනවා ජෝන්ට ලැබුණු ලියුම් කවරේ වගේම ලියුම් කවර ගොඩකුයි ඒ දෙන්න බැනගත්තු සංවාද පිටපත් කිහිපයකුයි. ඇගේ පරිගණකයේ තියෙන ඒවත් චෙක් කරන්න ගන්නවා. එතකොට දකිනවා තවත් මිනිහෙක් හොළුන්ගේ එක්ක chat කරලා තියෙනවා. ඌත් සෝරා යන තැන් වලටම ගිහින් ෆොටෝසුත් ගහලා තියෙනවා. හොළුන්ගේ ගෙදරට එනවත් එක්කම ජෝන් ගෙදරින් පැන ගන්නවා. ජෝන්ට හිතෙනවා අපරාධකාරයා ලී වෙන්න ඕන කියලා. රතු ලියුම් කවර ඇයගේ ගෙදර තිබ්බ එකත් ලොකු ප්‍රශ්නයක්. ඔහු ගෙදරට ඇවිත් ලයිට් එක දැම්මට ලයිට් පත්තු වෙන්නේ නැහැ. ටිකක් සැකහිතිලා එතන තියෙන බේස්බෝල් පිත්තත් අරගෙන සාලේ පැත්තට යනවා. එතකොට ඇහෙනවා දොරේ ලොක් එක කවුරු හරි අරිනවා වගේ. කතා කෙරුවට සද්දයක් නැහැ. දොරේ ලොක් එක ඇරෙනවා. කවුරුත් පේන්නේ නැහැ. බිම රතු පාට ලියුම් කවරයක් තියෙනවා දැකලා එක ගන්න අත දානවා. ඔහුගේ පිටිපස්සේ ඉන්න කෙනෙක් ඔහුව බදාගෙන දොර ඇරලා එළියේ ඉන්න කෙනාවත් ඇතුළට ගන්නවා. ඔහුව මරන්න තමයි දෙන්නම උත්සාහ කරන්නේ. ඔහොම ගහ ගන්න අතරේ ජෝන් එක්කෙනෙක්ගේ හෙල්මට් එක ඇදලා ගන්න පාර ගැලවිලා අතට එනවා. ඒ ඉන්නේ ලී. ඒත් එක්කම ජෝන් කොහොම හරි දොර ඇරගෙන එළියට පැන ගන්නවා. ඔහු පොලිසියට විස්තර කියලා CCTV චෙක් කරන ගමන් කියනවා මේ පස්සෙන් යන්නේ ලී. මේ දෙන්න සෝරාව මරපු අපරාධකාරයෝ වෙන්න ඕන කියලා. ඒත් පොලිසිය අහනවා ඇයි ඉතින් උන් ඔයාගේ පස්සෙන් පන්නන්නේ කියලා. ජෝන්ට ඒකට කට උත්තර නැති වෙනවා. හොළුගේ තමයි ඇන්ට්‍රිය දාලා තියෙන්නේ සෝරා නැති වෙලා කියලා. ඒ දෙන්න තරහකාරයෝ. සැකහිතෙන්නේ නැති වෙන්න විමර්ශනය අනිත් පැත්ත හරවන්න මෙහෙම දෙයක් කරන්න ඇති කියලා ජෝන් කියනවා. ඔවුන් ජෝන්ගේ ගෙදරට යනවා. ඒ අදි නම් ලයිට් වැඩ කරනවා. ඔහුගේ කූඹි ජනපදේ විනාශ කරලා කියලා දැකලා ඒක කියන්න හැරෙද්දිම දකිනවා ලී එල්ලිලා මැරිලා ඉන්නවා. පස්කොඩේ තියෙන රතු ලියුම් කවරයක් ජෝන් ගන්න යද්දිම පොලිස් කාන්තාව ඒක අරන් බලනවා. ඒකේ තියෙන්නේ ලී සහ ජෝන් එකට ඉන්න ෆොටෝ එකකුයි සෝරගේ කාමරේට හොරෙන් රිංගන ෆොටෝ වගේකුයි. ජෝන් බය වෙලා කියනවා මා වහු කරන්න කරපු වැඩක්. මම මොකටද එහෙම කරන්නේ කියලා. ඒත් ඇය ඒක පිළිගන්නේ නැහැ. ඔහුට මාංචු දාන්න යද්දිම ඇයව තල්ලු කරලා පැනලා යනවා. ජෝන් කෙලින්ම ඔෆිස් එකට ගිහින් ඒ වෙලාවේ ගෙදර කවුරුවත් නැති යතුරක් අරගෙන එතනින් පිට වෙනවා. පොලිසිය ජෝන්ගේ ගෙදරට ගිහින් පරීක්ෂා කරනවා. ඇයට ලොකු අවුලක් වෙලා නැහැ. එතනදී එල්ලිලා මැරිච්ච ලීගේ විස්තර ඇයට දෙනවා. හොළුගේ ලයිව් වීඩියෝ එකක් කරනවා. ඒකෙදි කියන්නේ සෝරා අතුරුදහන් වෙන්න කලින් එයාගේ ගෙදර යතුරු දීපල වෙළඳ ආයතනයකට දීලා තියෙනවා කියලා. ඒකේ අයිතිකාරයා ජෝන්. සෝරාගේ මිනිමරුවා එයා වෙන්නත් පුළුවන් හින්දා එයාට යතුරු බාර දුන්න ඔක්කොම ගිහින් යතුරු ටික අරගන්න කියනවා. මේ සිද්ධිය හින්දා ජෝන්ගේ ෆෝන් එකට මැසේජ් එනවා ඔහුට හොඳටම බැනලා. ඔය අතර පොලිසිය හොයාගන්නවා ජෝන්ගේ සපත්තුවකට පෑගිලා තියෙන ලේ පැල්ලමක්. ජෝන් යනවා ලීගේ ගෙදරට මොනවා හරි හොඩුවාවක් හොයාගන්න කියලා. එතන තිබිලා හම්බ වෙනවා එයාගේ අම්මගේ අලුබඳුන තැම්පත් කරපු තැන අංකය ලියපු කොල කෑල්ල. ජෝන් තේරුම් ගන්නවා ඒක කලේ ලී තමයි කියලා. ඊට පස්සේ ජෝන් යනවා අලුබඳුන බලන්න. එතන ටිකක් වෙලා තනියම ඉන්න ඕන කියලා මුරකාරයා එතනින් යනකන් ඉන්නවා. ඊට පස්සේ වීදුරුව බිඳලා අලුබඳුන අරන් පැනලා යනවා.
ඒක ඇතුලේ තිබිලා පිහියකුයි රතු පාට ලියුම් කවර එක තියෙන පණිවිඩයකුයි හොයාගන්නවා. ඒකේ තියෙන්නේ ඔය හැංගිලා ඉන්න තැන පොලිසිය හොයාගත්තොත් ඉඳලා ඉවරයි නේද කියලා. ඔය අතර හන්සෝරගේ අක්කා එනවා පොලිස් කාන්තාව හම්බ වෙන්න. ආයෙත් අපිට පෙන්වන්නේ සෝරගේ යාළුවා හොළුන්ගේ ලයිව් එකක ඉඳන් ජෝන් ගැන කියව ඉන්නවා. දොරට තට්ටු කරනම ඇහිලා අද චිකන් කන්නයි යන්නේ කියලා ගියත් ඒ එන්නේ ජෝන්. ඇයිට ගහගෙනමයි කාමරේට එන්නේ. ලයිව් එකක ඉන්න හින්දා යාළුවන්ට කියනවා පොලිසියට කතා කරන්න කියලා. ඒත් එක්කම ලැප් එකත් පොලේ ගහනවා. හොළුගේ කියනවා මං සෝරට ලීව හඳුන්වලා දුන්න විතරයි කියලා. සෝරා මැරුවේ ලී කියලා හිතලා තමා ගිහින් පොලිසියට කියලා තියෙන්නේ. ඔබ කොහෙද සෝරා ගැන හිතන්නේ? ප්‍රසිද්ධියේ රණ්ඩු වෙවි නඩුත් දාගෙනනේ ඔබලා ඉන්නේ කියලා කියද්දි කියනවා ඒ අපි කතා වෙලා කට්ටියගේ අවධානය ගන්නයි එහෙම කළේ ඒකට මට සල්ලිත් ගෙවුවා කියලා. ඊට පස්සේ අර රතු පාට ලියුම් කවර ටික පෙන්නනවා. හොළුගේ කියනවා ඕ වගේ තමයි සෝරා මට සල්ලි දාලා දෙන්නේ කියලා. අක්කා කියන විදිහට සෝරා තමයි එයාගේ පවුල විනාශ කරලා තියෙන්නේ. ගෙදර ඔක්කොම ණය කරලා තමයි මෙහි ජීවත් වෙන්නේ. සෝරාගේ මල්ලිට පොඩි මානසික ආබාධයක් තියෙනවා. සල්ලි හින්දා මල්ලිවත් විකුණුවට පස්සේ තමයි එයාව ගෙදරින් එළවලා තියෙන්නේ. ඇය මුලින්ම එන්නේ රාත්‍රී සමාජ ශාලාවකට. එතනදී කරදර ගොඩක් වෙනවා. එතනින් තමයි හොලිගිව හම්බ වෙන්නේ. ඇය අහම්බෙන් සමාජ මාධ්‍ය දාන ෆොටෝ එකක පිටිපස්සේ තියෙන ලේදන් දීමේ බෝඩ් එකක් හින්දා ඒකට කමෙන්ට්ස් ගොඩක් වැටෙනවා. එයත් ලේදන් දීලා කියලා තමයි අනිත් අය හිතන්නේ. ඇය එතන ඉඳන් තමයි දුක මාකට් කරලා සල්ලි හොයන්න ගන්නෙ. සතුන්ට උදව් කරන සමාජ සේවිකාවක් වෙන්නේ. ඕවට කට්ටිය බනින්න ගද්දී අවධානය වැඩි කරගන්න තමයි හොළුගේ එක්ක එකතු වෙන්නේ. ඒකට හොඳ ගාණක් ඇයට හම්බ වෙනවා. සෝරා කරන්නේ සල්ලි ටිකක් ගණන් කරලා බල්ලු ටිකක් මරණ එක විතරයි. හැබැයි ජෝන් තමයි මේ ප්‍රශ්න ටික ඇදලා ගන්නෙ. එදා පාරදී පූසව අරගෙන උගේ කකුලක් කඩලා තමයි වීඩියෝ කර යන්නේ බොරුවට. හැබැයි ඒ වීඩියෝ එක ආයෙ බලද්දි තමයි දකින්නේ ජෝන් පිටිපස්සේ හැංගිලා ඉන්නවා. ඊළඟ දවසේ රෙස්ටුරන්ට් එකේ ඉද්දිත් බලාගෙන ඉන්නවා දැක්කම තමයි හිතෙන්නේ සෝරා කරන ඔක්කොම ජෝන් දැක්කවද්ද කියලා. ඒකට මොකද කරන්න කියලා කලබල වෙලා හිතාගන්න බැරුව ඉද්දි තීරණය කරනවා ජෝන්ව මරන්න. ඔහු ලුහු බඳින්න ගන්නවා. ජීවන රටාව, ගෙදර පාස්වර්ඩ් එක යන පාරවල් ඉඳන්ම හොයාගන්නවා. ඒ ප්ලෑන් එකේ කොටසක් විදිහට තමයි ගේ විකුණන්න තියෙනවා කියලා ගිහින් ඔහුට ඕන කරලා තියෙන ගෙදර යතුරු දෙන්නේ. මේ වැඩේට ලීව සම්බන්ධ කරගන්නේ හවුල්කාරයෙක් ඕන හින්දා. පුටුවේ මැරිලා ඉන්න හැටි වගේම ඒකට ඕන ලේ අයගෙන් අරගෙන ඔහු එන වෙලාව බලලම රඟපෑම සුපිරියටම කරනවා. ඔහු බය වෙන හින්දා මලසිරුරට අත තියන්නේ නැති වෙයි කියලාත් හිතනවා. ඒකට ඕන කරන ෆොටෝ ටිකත් ඇයම අරගෙන තවත් බය කරන්න ඇයගේම කෙස් ගහක ෆොටෝ එකකුත් අරගෙන සාක්ෂියක් විදියට ඉතුරු කරනවා. සුපිරිම ප්ලෑන් එකක් තමයි ඇය ගහන්නේ. ඔක්කොම අස් කරලා පොලිසියට සාක්ෂියක් ඉතුරු කරන්න පොඩි ලේ පැල්ලමක් ඉතුරු කරනවා. වැඩේට ඕන කරන පිහිය ගන්නෙත් ජෝන්ගේ ගෙදරින්ම තමයි. ඒක ලීට දීලා ජෝන්ගේ අම්මගේ අලුබඳුනට දාන වැඩේ සූක්ෂමව මෙහෙයවනවා. ජෝන් සහ ලී එකට ඉන්න ෆොටෝ එකක් හදන්නේ සෝරා. එදා ජෝන්ගේ ගෙදරදී ලීගේ හෙල්මට් එක ගැලවිලා ඔහු අඳුනගත්තට පස්සේ ඒකත් ජෝන් කළා කියලා පෙන්වන්න ලීව එල්ලලා මරන්නේ සෝරාමයි. සෝරත් එක්ක වැඩ කරපු තවත් කෙල්ලෙක් පොලිසියට කතා කරලා ඇය කියනවා එතන තිබ්බ සල්ලි වගේකුත් ඇය අරගෙනයි ගිහින් තියෙන්නේ කියලා. ඒවා ඒ දෙන්නගෙම සල්ලි. තවත් එයාට කිට්ටු අය උන්නද කියලා අහද්දි කියනවා ඔව් තව කෙල්ලෙක් උන්න. හැබැයි එයත් අතුරුදහන් වුණා කියලා. එයා අතුරුදහන් වෙන්නේ ඉස්සෙල්ලා අන්තිමට කෝල් එක අරන් තිබ්බේ සෝරා හින්දා එයා ගැන විමර්ශනය කරලයි තියෙන්නේ. ජෝන් ඊළඟට යන්නේ එයාගේ අනිත් ගෙදරට. එහි යද්දි එහෙත් කරන්ට් එක නැති හින්දා පොඩි සැකයක් එනවා. එක පාරටම ඇවිත් එක්කෙනෙක් පිහියෙන් අනිනවා. ඒ ඉන්නේ හන්සෝරා. ටිකක් කොට්ටු වෙලා ජෝන් අහනවා ඇයි මෙහෙම කරන්නේ කියලා. සෝරා එයාවම කපාගෙන ආය අනින්න හදනවත් එක්කම ජෝන් ඇයව පෙරලා ගන්නවා. ඒ එක්කම එලියෙන් සද්දයක් ඇහිලා සෝරා කෑ ගහනවා මාව බේර ගන්න කියලා. පොලිසියෙන් ඇවිත් ජෝන්ව ඇරෙස්ට් කරනවා. ඇය එතන හැසිරෙන්නේ ඇයව බලහත්කාරයෙන් තියාගෙන වද දුන්නා වගේ. ජෝන් කොහොම හරි පොලිසියෙන් බේරිලා පැන ගන්නවා. ඊළඟ දවසේ හන්සෝරා සමාජ මාධ්‍ය ලයිව් ගිහින් එයාගේ දුක කියනවා. ජෝනුත් ඒක දැකලා පිස්සු හැදිලා වගේ තමයි ඉන්නේ. මොකද දැන් සම්පූර්ණ වැඩිකාරයා ජෝන්නේ.
ජෝන් පොලිස් කාන්තාවට ලියුමකුයි ගෙවල් වල යතුරු ටිකයි තියලා ගිහින් තියෙනවා. ඒකේ තියෙන්නේ එයා වැරැද්දක් කෙරුවේ නැහැ. ගෙවල් වලට හොරෙන් ඇතුළු වුණු එකට සමා වෙන්න. මං ඔබතුමිය එනකම් බලාගෙන ඉන්නවා කියලා. මාව ඇරෙස්ට් කරන්න කලින් මට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න කියලා තියෙනවා. සොරව හොස්පිටල් එකේ ඉඳන් ගෙදරට ඇරලවන ගමන් තමයි ඉන්නේ. වටේම පොලිස් ආරක්ෂාව දාලා ඕන වුණොත් කතා කරන්න කියලා පොලිස් කාන්තාව යනවා. සෝරට ලියුමක් තියලා ගිහිල්ලා තියෙනවා. ඒකේ තියෙන්නේ පුටුවේ මැරිලා ඉන්න විදිහේ කටුසටහනකුයි ෆොටෝ ටික ගන්න ලීගේ ගෙදරට එන්න කියලායි. ඇයි හොරෙන්ම ගෙදරින් පිට වෙලා ජෝන්ව හම්බ වෙන්න යනවා. ගිහින් අර ෆොටෝ ටික ඉල්ලනවා. ඒ ෆොටෝ දෙකේ මූණ ටිකක් හැරිලා තියෙන්නේ. ජෝන් අහනවා අර බලාගන්න බලු පැටව ඇත්තටම හදාගත්තද නැත්නම් මැරුවද කියලා. හැමදාම බලු පැටව අරගෙන ආවා ගෙදර ඉන්නේ බලු පැටව පහයි. අවධානයයි ආධාරයි ගන්න බල්ලෝ මරද්දි දුක හිතුන්නේ නැද්ද කියලා අහනවා. ඇයි කියනවා බල්ලෝ ගොඩක් උන්නනේ. උන් මරද්දි මටත් දුක හිතුණා. ඒත් මම මොනා කරන්නද? මමත් කාලා බීලා ජීවත් වෙන්න ඕන නේද කියලා. ඊට පස්සේ ඔහුට කරන්ට් එක අල්ලනවා සිහි නැති වෙන්න. ටිකකින් සිහිය ඇවිත් ඇයි ලීව මැරුවේ කියලා අහනවා. මම නෙමේ උඹනේ මැරුවේ. උඹ පස්සෙන් ආවේ නැත්තම් මේ මුකුත් වෙන්නේ නැහනේ කියලා කියනවා. ඔව් මම පස්සෙන් ආවේ නැත්තම් ඔයා බල්ලු පූස මල්ලා හම්බෙන සල්ලි වලින් හොඳට ජීවත් වෙනවා නේද කියලා. ඔය අතර ජෝන් පැත්ත බලලා මොනා හරි කිව්වා කියලා සෝරාට තේරිලා ඒ පැත්තට ගිහින් හංගලා තියෙන කැමරාවක් අරන් ඇවිල්ලා ඒක කුඩු කරනවා. ජෝන් දිගටම hina වෙන්න ගන්නවා. ඔහු කියනවා ඔයාගේ පස්සෙන් මං ආවේ අද ඊයක නෙවෙයි. උඹ ලීව මරන්න ඉස්සෙල්ලා රේ කියලා කෙල්ලෙක්ව මරලා උද්‍යානෙ ගහක් යට වැළලුවා නේද කියලා. සෝර බයෙන් කියනවා ඒකි හොඳ එකෙක් කියලාද හිතාගෙන ඉන්නේ කියලා. දවසක් ඒ කෙල්ල ෆොටෝ එකක් පෙන්නලා සෝරට කියනවා මං ඔයාව බාර් එක වැඩ කළා කියලා සමාජ මාධ්‍යයේ දානවා. එතකොට උඹ ඉවරයි. සෝරගේ වැඩ එතනින් අවුල් යන හින්දා තරහට එතන තිබ්බ ගලක් අරන් ඔලුවට ගහලා ඒකම මරනවා. පස්සේ ඒ ළඟම ගහක් යට වලලා දානවා. පොලිසිය ඇයගේ මලසිරුර වගේම මරලා වලලපු බල්ලෝ පූස ගොඩකුත් හොයාගන්නවා. සෝරා කියනවා උඹලා ඔක්කොම එකයි. අනුන්ගේ ජීවිතවලට ඇවිත් තාර්ජනය කරන කුණු ගොඩවල් කියලා. අහුවෙන දේවල් වලින් ගහලා ඇඟට පැනලා බෙල්ල මිරිකන්නේ අන්තිම පොලිස් කාන්තාව ඇවිත් ඇයව ඇරෙස්ට් කරනවා. ජෝන්ව මරන්න ගියාට සෝරවත් අනවසර ඇතුළු වීම වලට ජෝන්වත් ඇරෙස්ට් කරනවා. මේ සේරම උඹ හින්දා තමයි කියලා පැනපු ගමන් ජෝන්ගේ ඇස් දෙක මිරිකනවා. මේ ඊට අවුරුද්දකට පස්සේ සෝරා බන්ධනාගාරයේ ඉන්නේ. ජෝන් නිදහස් වෙලා එළියට එනවා. ආපු ගමන්ම යන්නේ පොලිස් කාන්තාව හම්බ වෙන්න. ගිහින් ඇයට ස්තුති කරද්දි මම මගේ රාජකාරිය කෙරුවේ කියලා කියනවා. ඔයා අපරාධකාරයෙක් නෙවෙයි. ඔයා සමාජයට හොඳ දෙයක් කෙරුවේ කියලා ඒ කියනවා. ඔයාලා ඔක්කොම මේ ලස්සන කොරියන් කතාව රස විඳින්නේ නැති කියලා හිතනවා. ඉස්සරහටත් මේ වගේ ලස්සන කතා බලන්න අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මතක් කරන ගමන් අදට ගිහින් එන්න. ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න අමතක කරන්න එපා.